මගේ යාළුවෝ සියලු දෙනාට මයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් අපි වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් අපි වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ මධ්‍යම පළාතේ සුන්දර මහනුවර දිස්ත්‍රික්කයේ වට්ටාරම් තැන්න කියන ප්‍රදේශයේ තියෙන නිවසක් කඩකාමර 4ක් සමග අනර්ගිඩමක් ගැන තමයි. වට්ටාරම් තැන්න පන්සල ඉදිරිපිට තමයි මේ අනර්ගිඩම පිහිටලා තියෙන්නේ. පදිංචියට මෙන්ම ආයෝජනයට එකලෙස ගැලපෙන ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වලා දෙන්න පුළුවන්. ගේට්ටුවක් සහිත ආරක්ෂිත වැටකින් වටවුණු පොත 13කින් පමණ මෙම අනර්ගිඩම සමන්විත වෙලා තියෙනවා. නිරවල ඔප්පු සහ සියලුම නීතිමය ලියකියවිලි මෙම ඉඩම සතුව පවතිනවා කියලා ඔයාලට දැනුම් දීමක් කරනවා. මෙම ඉඩමෙහි ඇති පැරණි නිවස ගත් කල සාලයක්, නිදන කාමර 3ක්, නාන කාමරයක්, කෑම කාමරයක් ඇතුළුව මුළු තැන්ගයකින්ද සමන්විත වෙලා තියෙනවා. සියලු නාගරික පහසුකම් වලට ආසන්නව ඇති මෙම ඉඩමේ සිට මහනුවර කටුගස්තොට බස් පාට මීටර් 50ක්ද, කටුගස්තොට කිලෝමීටර් 3ක්ද, මහනුවරට කිලෝමීටර් 5ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. තවද ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද පවතිනවා. සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයටද එකලෙස ගැලපෙන මෙම අනර්ග ඉඩම පැරණි නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමෙහි සහ කඩකාමර 4 වටිනාකමට පමණක් ලක්ෂ 310ක පමණ මුදලකට අලෙවි කරනවා කියලා තමයි යාළුවනේ දැනුම් දීමක් කරන්නේ. ඉතින් ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. එහෙමනම් ඔයාලා මේ සියලු පහසුකම් සුපිරි ඉඩම මිලදී ගන්නවා නම් තිරේ දිස්වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාලට අවශ්‍ය වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ නිවසක් කඩකාමර 4ක් සමග මේ අනර්ග ඉඩම මිලදී ගන්නවට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් මෙවැනිම වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් අදට නවතිනවා. ගිහිල්ලා එන්නම් සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.